ඔයා දැනගෙන හිටියද බල්ලෙක්ට ඉවෙන් තමන්ගේ ස්වාමියාගේ හැඟීම් හඳුනගන්න පුළුවන් කියලා? සාමාන්‍ය මිනිස්සෙට ඇස් වලින් දෙයක් දැකලා ඒ දේ හඳුනගන්න පුළුවන් වුණාට බල්ලෙක්ට ඇස් වලින් දෙයක් දැකලා හඳුනගන්නවට වඩා තමන්ගේ නාසයෙන් ලබා ගන්න ඉවෙන් දේවල් හඳුනගන්න පුළුවන්. අපිට සතුට, බිය හෝ දුක දැනෙන විට අපේ ශරීරයේ යම් යම් හෝමෝන උත්තේජනය වෙනවා. මේත් එක්කම අපේ සමහා හුස්ම මගින් අපිට අඳුනාගත නොහැකි ගන්ධයක් පිට වෙනවා. හැබැයි ඒක බල්ලන්ට අඳුනගන්න පුළුවන්. සතුට හා බිය අත්විඳපු පුද්ගලයන්ගේ දාඩිය සාම්පල භාවිතා කරලා කරපු පරීක්ෂණයකින් පෙනී ගියේ බල්ලන්ගේ චිත්ත වේග සුවඳ අණුව වෙනස් ලෙස ප්‍රතිචාර දක්වනවා කියලා. ඔවුන්ට බිය දැනුණු පුද්ගලයාගේ දාඩිය සුවඳ දැනුණු විට ඔවුන්ගේ හෘද ස්පන්දන වේගය වැඩි වූ අතර ඔවුන් ස්වාමියා ළඟ දැවටමින් ඔවුන් සැනසීමට උත්සාහ කර තිබෙනවා. එමෙන්ම ඔවුන්ට සතුට දැනුණු පුද්ගලයාගේ දාඩිය සුවඳ දැනුණු විට ඔවුන්ගේ හෘද ස්පන්දන වේගය ලිහිල් වූ අතර ඔවුන් තම ස්වාමියා සමග සෙල්ලම් කිරීමට උත්සාහ කරලා තියෙනවා. මේකෙන් පේන්නේ බල්ලන්ට ඔවුන්ගේ ඉව වස්තුන් හෝ ස්ථාන හඳුනා ගැනීමට වඩා තම ස්වාමියාගේ හැඟීම් හඳුනා ගැනීමට උපකාරී වෙනවා කියලයි. ඉතින් බල්ලෙක්ට තම ස්වාමියාගේ හැඟීම් දැනගන්න මූණේ ඉරියව්වක් දැකීමට හෝ කටහඬ අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඉතිහාසය පුරාම මිනිසා හා බල්ලා අතර බැඳීම ගොඩනැගිලා තිබිලා තියෙන්නේ වාතය හරහා ගමන් කරන පුංචිම පුංචි සුවඳකි. ඉතින් ඔයා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලට ජය.